හොඳයි සුබ දවසක් 205 වීඩියෝ වන්ඩ කියන මාතෘකාව යටතේ මම මේ කතා කරන්නේ තවත් වීඩියෝවක් දෙකක් විතර වගේ ඉස්සරහට යයි පුංචි මාතෘකාවක් දැන් මේ I am wondering and I was wondering දැන් කතා කරන්නන් අතර දැන් I was wondering කියන එක තමයි වඩා ප්‍රසිද්ධ ක්‍රමය දෙක අතර පුංචි වෙනසක් තියෙනවා I'm wondering මේ wondering කියන එකේ තේරුම කල්පනා කරන්නේ හිතන්නේ මොකද්ද කල්පනා කරන්නේ අන්නේ වගේ අර කතා කරනකොට අපි දැන් කියන්නේ මම දැන් කල්පනා කරේ මොනවද කරන්න කියලා ඒ කියන්නේ මගේ මේ මනස එහෙම දැන් ගැවසෙනවා මට එක තීරණය කරන්න බෑ මම කුතුහලයෙන් පත්තරා ඉන්නවා මම මොකක්ද දැන් කරන්න කියලා. ඒතර I am wondering කියලා කියන්නේ මේ මොහොතේ ඇතිවෙන්නා වූ දෙයක් පිළිබඳව මම මේ වෙලාවේ දැන් මතක් කරලා දැන් යමක් කරනවායි කියන අදහස. නමුත් විනුසාර I was wondering කියලා කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ මම මේ කල්පනා කළේ ඇයි ඔයා ගියේ කියලා. I was wondering why you went. I was wondering why you went. මම කල්පනා කරේ ඔය ඇයි ගියේ කියලා. නැත්තම් ගියේ ඇයි කියලා. එතකොට මේක කතා කරන්න යනකොට ඒ මොහොතේ ඇතිවෙන්නා වූ දෙයක් පිළිබඳව කතා කරනවා නම් I'm wondering කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය නිගමනයකට ඇවිල්ලා තියෙනවා. I was wondering මම මේ කල්පනා කර හිටියේ කියන අදහසක් එනවනම් ඒතර I was wondering කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ පොන්ඩ කියන්නේ මේ තියෙන්නේ මට මේ ලියාගෙන යද්දි මතක් වුණේ පොන්ඩරින් කියලා කියන්නේ මේකට ආදේශිත එකක් තමයි පොන්ඩරින් කියලා කියන්නේ thinking කල්පනා කරන එකම තමයි පොන්ඩරින්. ඒ කියන්නේ මේ මොහොතේ කිසිම මේක මේ දැන් වන්ඩරින් කියලා කියන්නේ කුතුහලයක් ඇති වෙනානේ පොන්ඩරින් කියලා කුතුහලයක් නැහැ. මොකක්ද මම දැන් කරන්නේ? මම දැන් මේ තීරණයකට එළඹෙන්න පුළුවන් ආකාරයේ මාතෘකාව පොන්ඩරින් කියලා කියන්නේ. I'm pondering what to do now. I'm pondering කියලා මම දැන් මේ කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා. මම දන්නවා ඒ කල්පනා කරන්න යන දේ. දෙන්න අතර සමීපතාවක් තියෙනවා. හැබැයි දෙකම එකම සමාන නැහැ. මට මේ යන අතරතුර මතක් වුණේ මේ වචනේ. අපි බලමු මේ I'm wondering and I was wondering වලින් වාක්‍ය කීපයක් මොනවද කියවෙන්නේ කියලා. මේ I'm wondering who you are. I'm wondering මම මේ දැන් කල්පනා කරනවා කවුද කියලා. පුතිද මේකේ who are you කියලා දාන්න එහෙම බෑ. හොඳට මතක තියාගන්න. I'm wondering who you are. මම කල්පනා කරේ ඔයා කවුද කියලා. මේ දැන් මේ තීරණය වෙන්නේ. I was wondering who you were. මම මේ කල්පනා කරේ හිටියේ ඔයා කවුද කවරෙක්ද කියලා. I'm wondering who you are. මම මේ කල්පනා කරන්නේ කවුද ඔයා කියලා. එක නිගමනයකට එන්න බෑ. මම හරි කුතුහලයෙන් ඉන්නේ. I'm wondering what to cook today. මම මේ කල්පනා කරන්නේ මොනවද උයන්නේ කියලා. මට දැන් ගොඩක් බඩු තියෙනවා. මම මේ හරි ඉන්නේ හරි අපබ්‍රංශ ගතියට පත්‍රා මොනවද මම දැන් කරන්නේ කියලා. මේ WH question word එකක් තමයි මේ දාලා තියෙන්නේ. මේවට weather if වගේ දේවල් දාන්න පුළුවන්. මම ඒ ඊළඟ වීඩියෝ එකෙන් ඒක කතා කරනවා. I'm wondering what is wrong with my computer. මේ දැන් I'm wondering what's wrong with my computer. I'm wondering මම මේ කල්පනා කරන්නේ මොකක්ද මගේ කම්පියුටරේට උනේ කියලා. I'm wondering what's wrong with my computer. Computer කර ඉන්න ගමන් මොකක් හරි laptop එක මොකක් හරි වුණා. I'm wondering what's wrong with this computer. My computer. I'm wondering what to do now. මම දැන් කල්පනා කරන්නේ මොනවද කරන්නද කියලා. ඔළුවට එන්නේ මම wondering I'm thinking what to do now. ඒ කියන අදහස තමයි I'm wondering what to do now. I'm wondering who came now. මම මේ කල්පනා කරේ කවුද ආවේ කියලා. මම මේ කල්පනා කරේ කවුද ආවේ කියලා. මේ I'm wondering what we should eat for නැත්නම් what we should have for dinner. මම මේ කල්පනා කරේ හවසට රැට මොනවද කන්නේ කියලා. ඒ කියන්නේ කුතුහලයක් තියෙන මොනවද කන්නේ කියලා ගොඩාක්. I'm wondering what we should eat for නැත්නම් have for dinner. I'm wondering why she went. මම මේ කල්පනා කරන්නේ ඇයි ගියේ කියලා. මම මේ දැන් මේ තීරණය කරා. මම මේ කල්පනා කරන්නේ ඇයි ගියේ කියලා. I'm wondering where to go for vacation.
I am wondering where to go for vacation. මම මේ කල්පනා කරේ නිවාඩුවට කොහෙද යන්නේ කියලා. හරි ලේසි එච්චර අමාරු නැහැ. මට දීලා එවන්න. I'm wondering when he will arrive. I'm wondering when he will arrive. මම මේ කල්පනා කරේ ඔහු කවදා කොයි වෙලාවට එයිද කියලා. නැත්නම් කවදා ඔහු ඒවිද කියලා, පැමිණේවිද කියලා. Now look at was වලින් මේ මම ඒකිනුත් කීපයක් දැම්මා. I was wondering කියලා මම කල්පනා කර කර හිටියේ. දැන් මේක කතා කරනනම් අතර මේක තමයි වඩා ප්‍රචලිත ක්‍රමය. I am wondering කියනකට වඩා I was wondering තමයි අනිත් ඒවාට දාන්නේ. I was wondering when you would call. මෙතන will දාන්නේ නැහැ. අපි හේතුව අතීතේ කල්පනා කරගෙන හිටියා. ඔයා කවදා අනාගතේ අතීතේ ඉඳන් අනාගතේ කතා කරපුවාම I was wondering when you will call කියන්න බෑ. ඒතර will මම direct speeches indirect speeches කරනකොට එහෙම පැහැදිලි කරන්නම් මේක තවත් පැහැදිලි වෙයි. අතීතේ ඉඳන් අනාගතේ ගැන හිතනකොට will would බවට පත් වෙනවා. I was wondering when you would call. කවදා call කරයිද කියලා මම මේ කල්පනා කර කර හිටියේ. I was wondering where you went. අරකිට තිබුණා. I am wondering කියන එක I was wondering where you went. මම මේ කල්පනා කරේ ඔයා කොහෙද ගියේ කියලා. මම මේ කල්පනා කර හිටියේ ඔයා කොහෙද ගියේ කියලා. මම හිත හිටියේ ඔයා කොහෙද ගියලා. I was wondering why she didn't speak to me. මම මේ කල්පනා කර හිටියේ ඇයි මට කතා කරේ නැත්තේ කියලා. මම මේ හිත හිටියේ මේ ඇයි මට කල්පනා කරේ මේ කතා කරේ නැත්තේ ඇයි කියලා. I was wondering where I kept my phone. දැන් මෙහෙම වුණා නම් I am wondering where I kept my phone. එහෙම කියන්න අපුලම I was wondering where මම මේ කල්පනා කරේ මම මේ ෆෝන් එක කොහෙද තිබ්බේ කියලා. එතකොට මම ඊළඟ පොඩි වීඩියෝ එකක් ඊළඟට කරන්න අලුතින් ක්ලාසස් පටන් ගන්න 077 කෝල් කරන්න තමන්ට වෙනම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න පවුලේ අයට ඕන නම් පවුලේ අයට විභාග කරන අයට ඕන නම් විභාග අය කරන අයට. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බුවන් හිටි තියලා සමු ගන්නවා. Goodbye children. Bye.